අද අපි බලමු ඔයාගේ පාවිච්චි කරන්න නැති ඔයාට වැඩක් නැති Google account එක කොහොමද permanentම delete කරලා දාන්නේ කියලා. ඉතින් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකට එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ browser එක open කරගන්න. ඉතින් මේ browser එකට log වෙලා ඉන්න ඕන. ඉතින් ඔයා log වෙලා නැත්නම් මෙතන sign in කියන බටන් එක click කරලා ඔයාගේ email password දීලා ඔයාගේ account එකෙන් ඔයා මේකට log වෙන්න. ඉතින් මම දැන් මෙතන log වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔයා මෙතන තියෙන රූපේ ඉස්සරහා එකපාරක් click කරන්න. හරි. එතන තියෙනවා manage your Google account කියලා එකක්. ඒක එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ window එකක් open වෙයි. මෙතනදී ඔයාලා data and privacy කියන එක click කරන්න. ඊට පස්සේ ඔහොම පොඩ්ඩක් scroll down කරන්න. ඔහොම පල්ලෙහාට එන්න. ඉතින් පල්ලෙහාටම ආවම more option යටතේ ඔයාලට හම්බ වෙනවා delete your Google account කියලා. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් මෙතනදී ඔයාලා Google account එක හරහා sign in වුණ සියලුම website වල data ටික මැකිලා යනවා කියලා මේ කට්ටිය සඳහන් කරනවා. ඉතින් ඔයාලගේ Gmail, YouTube account ඒ වගේ ඔක්කොගෙම තියෙන data මෙතනදී මැකිලා යනවා කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් මෙතන මේ තියෙන box දෙකට ඔයා tick දෙකක් දාලා පල්ලෙහා තියෙන delete account කියන button එක එකපාරක් click කරන්න. හරි. ඔන්න දැන් ඔයාගේ Google account එක මෙයා සම්පූර්ණයෙන්ම delete කරා කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් ඔයාගේ වැඩක් නැති පාවිච්චි කරගන්න නැති Google account තියෙනවා නම් මේ විදියට ඔයාට delete කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. වීඩියෝ එක හොඳයි නම් like එක, comment එකක් දාන්න. ඒ වගේම යාළුවෙක්ට බලන්න share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.